මේකේ ලොකු කතන්දරයක් තියෙනවා දෙමව්පියෝ දැනගත යුතු කතාවක්. මේ මෑතක කරපු විමර්ශනයක නංගන් කියන්නේ තාම ඉහළ පැලැන්තියේ ඉතාම හොඳ අධ්‍යාපනයක් ලබන වයස අවුරුදු 14ක දියණියක් ඉහළම පෙළේ පාසලක අධ්‍යාපනය ලබනවා. ඇගේ දෙමව්පියෝ ඉතාම ඉහළ වගකිය යුතු රැකියා කරන අය, නූගත් අය නෙවෙයි, සමාජයේ වැදගත් අය, නොදන්න අය නෙවෙයි, දන්න අය. ඔය සියල්ල තිබියදී තමන්ගේ ආදරණීය දියණිය යන්නේ ආසන්නම පාසලට. කෙටිම කතාව මෙහෙමයි. ගෙදර උඩ තට්ටුවට නැගගම ඉස්කෝලේ පේනවා. එතරම් පාසල ඒ තරම් සමීපයි සහ ආරක්ෂාව පිළිබඳ හෙව්වා බැලුවා. මෙයා යනවා උදේ 6ට ඉස්කෝලේ. උදේ 6ට යනකොට ඒකේ පොඩි ගැටලුවක් තියෙන්න ඕනේ. මොකද ඈත පළාතක නම් පයින් කිලෝමීටර් 25 කිලෝමීටර් 2-3ක් යන්න තියෙනවා නම් උදේ 6ට ගියට කමක් නැහැ. කාලයක් ගත වෙනවනේ. කාලයක් ගත වෙනවනේ. මේක මේ පේන තෙක් වානේ අම්මා අහන්න එපා. ඇයි මොකද්ද පුතේ ඔච්චර දේ මේ යන්න හේතුව කියලා. අම්මා උඩ තට්ටුවේ ඉඳලා බායි කියලා කියනවා. එයත් බායි කියලා කියනවා. ගේට් එකෙන් ඇතුළට යනවා ළමයා. උදේ 6:25 6:35 වෙනකොට යා ගේට් එකෙන් එළියට එනවා. එනකොට සුඛෝපභෝගී ජීප් රථයක් නවත්තනවා. යුනිෆෝම් එක පිටින් ළමයා නගිනවා. ජීප් එකෙන් පිටිපස්සෙන් ළමයාගේ වයස අවුරුදු 14යි මාස ගානයි. ජීප් රථේ යනවා එහා පැත්තේ තියෙන වාහන අංගණයක පෞද්ගලික ආයතනයක ගිහින් නවත්තනවා. 6:45යි. 6:45ට වාහන අංගණයේ ඇතුලේ නවත්තන ජීප් රථය නැවත එළියට එන්නේ හවස 1යි කාලට. පිළිගන්න හවස 1යි කාලට මේ ජීප් රථය එළියට එනකොට ඒ ජීප් රථය තුල අර කාල වේලාව ඇතුළත අර වයස අවුරුදු 14යි මාස ගානක මල් පෙත්තක් වගේ ලස්සන කෙලිපැටියා ප්‍රේමවන්තයා අතින් දිනකට 3 වරක් කැමැත්ත ඇතිව 6:45 ඉඳලා හවස 1යි කාල වෙනකම් ඒ වගේ අවස්ථා ගණනාවක ළමයා මෙහෙම ගිහින් තියෙනවා. ගිය වාර ප්‍රමාණය ළමයාට මතක නැහැ. ඕක නෙමෙයිම දුක කතාව. ප්‍රේමවන්ත තරුණයාගේ වයස අවුරුදු 54යි 54 years. එහෙකත් නෙවෙයි කතාව. ඒ ප්‍රේමවන්තයාට ඉන්නවා ඒ ඉස්කෝලේම ඉගෙන ගන්න අවුරුදු 17ක දුවේ. හරි? ඕකත් නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. දැන් ළමයාගේ මනස ළමයාට ඉස්කෝලේ ඉන්න බෑ. මේක දැන් පාසල් පද්ධතිය දන්නවා. ප්‍රශ්න ගැටලු. මේ ළමයා මානසික වශයෙන් සකස් කරන්නට මනෝවිද්‍යා උපදේශනයට යම් තැනකට යොමු කරනවා. ඒ යොමු කරන තැන මිස් අපිත් එක්ක සම්බන්ධයි. මම නිකන් දවසක් කතා කරනකොට මම කතා කරලා හිතුවා මිස් ළමයාගේ තත්ත්වය කොහොමද? ඒ මිස් මට කිව්වා මෙහෙමයි. ළමයා නම් හරිම වෙනස් ළමයි. ඇයි? මොනවා කළොත් වෙනස් කරන්න බෑ. හේතුව? අනේ මම දන්නේ මාත් පුළුවන් තරම් try කරනවා. ඒ ළමයා මාර කතා කියනවනේ. මොනවද කියන්නේ? ඒ ළමයා කියනවා ඒ ළමයා මැරෙනකන් ආදරේ මිනිහටලු. අවුරුදු 54 මිනිහා 54 මිනිහා නම් මැරෙයි තව අවුරුද්දකින් දෙන්න. නමුත් ළමයා මං ඒ විස්කෙන් ඇහුවා ඒ තරමට ඒ මිනිහට ආදරේ